සුබ දවසක්. සිංහල බසින් හෙබ්‍රෙව් උගනිමු. බයිබලයේ හෙබ්‍රෙව් භාෂාව දැන ගැනීම කිතුනුවාට අවශ්‍යද? අද දවසේදී ඔබත් සමග කතා කරන්න යන්නේ ශුද්ධ බයිබලයේ රූත්ගේ කතාවෙහි බෙත්ලෙහෙමෙහි හටගත් සාගතය නිසා නයෝමි සහ එලිමෙලෙක් තම රට අතහැර යාම සහ ඔවුන්ගේ ජීවිතවල සිදුවන සිදුවීම් ගැන ලේඛකයා දක්වා ඇත්තේ ඔවුන්ගේ නම්වල ඇති අර්ථයන් සමග බව ඔබට තේරුම් කර දීමටයි. එලිමෙලෙක් යන නමේ අරුත දෙවිඳුන් මාගේ රජු යන්නේය. එලිමෙලෙක් මේ වචනේ සෑදී තිබෙන්නේ එලි එසේම නැත්නම් මාගේ දෙවිඳුන්, මෙලෙක් රජතුමා. ඒ අනුව රජු මාගේ දෙවිඳුන් යන ඒ අර්ථයේ තියෙන නමකින් තමයි ඔහුගේ නම හඳුන්වලා තිබෙන්නේ. ඒ වගේම නයෝමි යන්නේහි අර්ථය මිහිරි, ප්‍රසන්න හෝ සතුටුදායක යන්නයි. අපිට දකින්න පුළුවන් මේ නයෝමි කියන නම හෙබ්‍රෙව් භාෂාවෙන් ලියලා තියෙන ආකාරය. එහෙත් පසුව ඇය පවසන්නේ ඇයට මාරා ලෙස අමතන්න කියලා. මාරා කියලා කියන්නේ තික්ත, අමිහිරි කියන අර්ථය තමයි ඒ තිබෙන්නේ. රුත්ගේ කතාව පොතේ පළවෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ අපිට දකින්න පුළුවන් නයෝමි ඒ ආකාරයෙන් පවසන විදිහ. නයෝමිට ආපසු හැරී එන්නට සිදු වුණේ හිස් අතින්. ඒ අනුව ඇයට තික්ත යන අරුත ඇති මාරා යන්න ඇගේ ජීවිත අත්දැකීම බව අපිට දකින්න පුළුවන්. එසේම බෙත්ලෙහෙමේ සිටි කාන්තාවන් නයෝමිව අඳුනාගත්තා යනු ඔවුන් සාගතයේ අවස්ථාවේදී නයෝමි බෙත්ලෙහෙමෙන් යන විට සිටි කාන්තාවන් බවත් එම අය තවමත් ජීවත්ව සිටින බවත් ඔවුන් නයෝමි අඳුනා ගැනීම තුළින් අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. බෙත්ලෙහෙම යන්නේහි අරුත රොටි නිවස හෝ ආහාර ගබඩාව යන්නයි. බෙත් නිවස, ඒ වගේ ලෙහෙම් කියන්නේ රොටි නිවස නැත්නම් මේක ආහාර ගබඩාවක්, ආහාර බොහෝ තිබෙන ස්ථානයක් ලෙස බෙත්ලෙහෙම කියන නම අර්ථවත් වෙන බව බොහෝ දෙනා පවසනවා. මෝවාබ් කියන නමේ තේරුම ඇගේ පියාගෙන් යන අරුත තමයි මේ මෝවාබ් කියන වචනේ තිබෙන්නේ. එනම් උත්පත්ති 19 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයෙහි සඳහන් ආකාරයට ලොත්ගේ වැඩිමල් දියණියට ලැබුණු දරුවාගෙන් පැවතෙන අය තමයි මෝවාබ් වරුන් කියලා අපිට දකින්න පුළුවන්. නමුත් ද්විතීයි කතාව පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයට අනුව දසවන පරම්පරාවේදීවත් මෝවාබියෙකුට සම්දුන්ගේ ස්වභාවයට පැමිණෙන්නේ නොහැකි බවට ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙනවා. ඔවුන් ඒ ඊශ්‍රායෙල් සෙනගට දැක්වූ කරුණාව නොදැක්වීම නිසා ඔවුන්ට එවැනි දඬුවමක් දුන්න බව දේවචනය අනුව අපට දකින්න පුළුවන්. මාලෝන් මෙහෙම නැත්නම් එලිමෙලෙක් සහ නයෝමිගේ දරුවන් දෙදෙනා මාලෝන් සහ කිලියොන්. මාලෝන් කියන නමේ තේරුම අසනීප හෝ දුර්වල යන අර්ථය තිබෙනවා. කිලියොන් යන නාමයේ අර්ථය වන්නේ විනාශ කිරීම හෝ අවසන් කිරීම නැත්නම් ක්ෂය වීම යන අර්ථය තමයි එම නාමයේ තිබෙන්නේ. මෙම නම් දෙකේම ඇති ඍණාත්මක අර්ථය ඉතා වැදගත් වෙනවා. බයිබලයේ කතාන්දරයන් තුල සමහර අයගේ නම් අහම්බෙන් ලබා දුන්නේවා නොව එම චරිතයේ ඉරණම හෝ ඒ කතාවේ තේමාව පිළිබඳව ඉඟි කිරීමක් මෙම නම් භාවිතා කිරීමෙන් සිදු කරන බව අපිට දකින්න පුළුවන්. මේ අනුව නයෝමිගේ පවුලේ පිරිමි පරම්පරාව මෝවාබ් දේශයේදී නිමා වූ බව මේ මගින් පෙන්눔 කරනවා. මිහිරි ප්‍රසන්න ජීවිතයක් හිමිව තිබූ නයෝමි සහ ඇගේ පවුල රොටි නිවස හෝ ආහාර ගබඩාව අතහැර සාගතයක් හේතුවෙන් මෝවාබ් වෙත ගිය අතර එහිදී මාලොන්ගේ රෝගය සහ කිලියොන්ගේ විනාශය තුළින් පවුල අත්විඳි දැඩි දුක් වේදනා සහ පාඩුව මෙමගින් අවධාරණය කරනවා. ඔර්පා යන නාමයේ තේරුම බෙල්ල හෝ හිසේ පිටුපස. ඒ හිසේ පිටුපස කොටස කියන අර්ථය තමයි තිබෙන්නේ. රුත්ගේ කතාව පොතේ පළවෙනි පරිච්ඡේදය 14-15 පදවලට අනුව නයෝමි බෙත්ලෙහෙම වෙත ආපසු යන විට ඔර්පා ඇය සමග යාමට පටන් ගත්තත් අවසානයේදී ඇයගේ ලේ ඥාතින් වෙතටත් ඇයගේ දෙවිවරුන් වෙතටත්
ඔරුපා නැවත හැරී යන ආකාරය අපිට දකින්න පුළුවන්. ඇය ආපසු ගමන් කළේ ඇගේ පිටුපස බෙල්ල නයෝමි දෙසට හැරවීමෙන් බව සමහරු පවසනවා. ඇය හැරී ඇගේ පැරණි ජීවිතයට ගමන් කිරීම මේ ඇගේ නමේ අර්ථය තුළින් අදහස් කරන බව සමහරු ප්‍රකාශ කරනවා. රුත් මේ රුත් කියන නමේ තේරුම මිත්‍රත්වය, සෙනෙහස, විශ්වාසවන්තකම, නොසැලෙන ප්‍රේම යන අර්ථයන් රාශියක් තිබෙනවා. රුත්ගේ කතාව පොතේ පළවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයට අනුව රුත් විසින් ගනු ලැබූ එම තීරණය ඔබේ දෙවිඳුන් මගේ දෙවිඳුන්. මෙම තීරණය නිසා ඇයට දේව අභිමුඛත්වයට පැමිණෙන්නට හැකියාවක් නොතිබුණත් ඇය ගනු ලැබුවා වූ ඒ තීරණය නිසා අවසානයේදී අපිට දකින්න පුළුවන් ඇය ලබන්නා වූ ආශිර්වාදය සහ අවසානයේදී දාවිද්ගේ මිත්තණිය වීමට පවා ඇයට පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මේ කතන්දරය ඔබ අධ්‍යයනය කරනකොට මේ සියලු නම්වල තියෙන තේරුම් සමග නැවත අධ්‍යයනය කරන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි ජේසු පිහිටයි.